ආයිබෝවන් දුවේ පුතේ JW Dance Academy YouTube චැනලය හරහා ඔබ වෙත අදගෙන එන්නේ 11 ශ්‍රේණියේ නර්තන විෂය මාලාවේ තිබෙන පළවන පාඩම වන පරිසරය ඇසුරෙන් නර්තන නිර්මාණය කියන පාඩමෙහි අනු කොටසක් වන ගැමි නැටුම් පිළිබඳව සාකච්ඡා කිරීමට. ඉතින් දුවේ පුතේ ඔබගේ ශ්‍රේණියට අදාළව තිබෙන ගැමි නැටුම් නිර්මාණ තමයි කඩු නර්තනය සහ මෝල් ගස් නර්තනය කියලා කියන්නේ. අප මුලින් බලමු කඩු නර්තනය පිළිබඳව. දුවේ පුතේ ඔබ දැනටමත් ගැමි නැටුම් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි අද කතා කරමු මේ කඩු නර්තනයෙහි දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. දුවේ පුතේ අතීතයේදී යුද අවස්ථාවලදී මේ කඩුව යොදාගෙන තියෙනවා. ඊට අමතරව ප්‍රතිවාදීන්ගෙන් එල්ලවන පහර වැළැක්වීම සඳහා පලිහ යොදාගෙන තිබෙනවා. මේ ඊට අදාළ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් තමයි මේ කඩු නර්තනය නිර්මාණය වෙලා තියෙන්නේ. එහිදී යොදා ගන්නා කවි ගායනා හටන් කවි නමින් හඳුන්වනවා. ඉතින් දුවේ පුතේ මේ කඩු නර්තනයේදී කඩුව සහ පලිහ රංග උපකරණය බවට පත් වෙනවා. මේ කඩු නර්තනයේදී මූලිකවම නිරූපණය වන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒවා තමයි වීරත්වය, උත්සාහය, ඒ වගේම කඩිසර බව, ජවය කියන ලක්ෂණ නිරූපණය වන පරිදි තමයි ඔබ මේ නර්තනය තාණ්ඩව ලක්ෂණ ඇතිව නිරූපණය කළ යුත්තේ. විශේෂයෙන්ම පිරිමි දරුවන් විසින් මේ නිරූපණය කරනවා. නමුත් ගැහැණු පිරිමි ભેදයකින් යුක්තව අද වර්තමානය වන විට මෙම නර්තනය ඉදිරිපත් කරනවා දකින්න පුළුවන් අපිට. දුවේ පුතේ සටනකදී කඩුහ හා පලිහ හසුරවන ආකාරය සැලකිල්ලට ගනිමින් මේ කඩු නැටුම නිර්මාණය වෙලා තියෙනවා. එහිදී සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම රංග උපකරණය සූදානම සහ ඊට ප්‍රවිෂ්ඨ වීම, ප්‍රතිවාදී කණ්ඩායමක් සමග සටන් කිරීම, ප්‍රතිවාදී කණ්ඩායම මෙල්ල කිරීම, ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රහාරයන් වැළැක්වීම, රංග උපකරණය හැසිරවීම, උපක්‍රමශීලී වීම, ඒ වගේම ජයග්‍රහණයේදී උද්දාමයට පත්වීම, එසේ නැත්නම් පරාජය බාර ගැනීම, ඊට යටත් වීම යනාදී ලක්ෂණ අරමුණු කරගනිමින් ඔබ නර්තනය නිර්මාණය කරගත යුතුයි. විශේෂයෙන්ම දුවේ පුතේ මේ කඩු නර්තනය ඉදිරිපත් කිරීමේදී ඊට උචිත චලන ඔබ යොදාගත යුතුයි. එහිදී උඩ පැනීම් සහ කැරකීම් විශේෂයෙන්ම යොදා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ඔබ කඩු නර්තනයේදී භාවිතා කරන රංග වස්ත්‍රාභරණ කෙටි විය යුතුයි. ඊට හේතුව වන්නේ ඔබ උඩ පැනීම් කැවීම් සිදු කිරීමට රංග වස්ත්‍රාභරණ ඊට සුදුසු වීමයි. ඉතින් දුවේ පුතේ මේ කඩු නර්තනය ඉදිරිපත් කිරීමට ඊට අදාළ කවි ගායනාවන් යොදා ගන්න ඕනේ. එහිදී විවිධ තිත්‍රූප අනුව අපට ගායනාවන් ඉදිරිපත් කළ හැකි මූලිකවම හටන් කවි තමයි මෙහිදී යොදාගන්නේ. අපි බලමු මේ හටන් කවි මොනවද කියලා. එහිදී දුවේ පුතේ මම ඔබට කිව්වා විවිධ තිත්‍රූප අනුව යොදා ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ තාණ්ඩව ලක්ෂණ වලින් යුක්තව සිදු කරන නිසා මාත්‍රා දෙකේ තනිතෙතට අදාළව තමයි කවි ගායනාවන් සිදු කරන්නේ. හරි අපි බලමු. යුද්ධෙටත් ඇවිත් සිදු පිට නැවූ නැගීලා පරංගි උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා අන්දමස් හොඳයි කිසි බීසී ගාලා කොළඹදි කම්පලත් නැතත් සෙනගක් මරා දාලා. හරි. දරුවනේ ඊට අමතරව තවත් කවි ගායනාවක් තිබෙනවා. හොඳින් අසා සිටින්න. නොමදින් විකුම්පාලා නොමදින් විකුම්පාලා.
එම කවි ගායනාවත් ඔබට යොදා ගන්න පුළුවන්. දුවේ පුතේ මේ හටන් කවි මාත්‍රා දෙකේ තනිතර තමයි විශේෂයෙන්ම යොදා ගැනෙන්නේ. ඊට අමතරව ඔබට විවිධ තිත්‍රූප අනුව භාවිතා කරමින් ඔබගේ කඩු නර්තනය නිර්මාණය කරගත හැකියි. ඉතින් දරුවනේ ඔබ පන්ති කාමරයේදී මේ කඩු නර්තන ඉදිරිපත් කිරීමේදී ඔබට කණ්ඩායම් වශයෙන් හෝ දෙදෙනෙක් වශයෙන් හෝ මේ නර්තන ඉදිරිපත් කළ හැකි. එහිදී විශේෂයෙන්ම ඊට අදාළව නැටුම අංග රචනය කරගත යුතුයි. විශේෂයෙන්ම ගුරුවරයාගේ උපදෙස් මත ඔබ කණ්ඩායම් වලට බෙදී ඊට උචිත චලන භාවිතා කරමින් නර්තනය නිර්මාණය කරගනිමින් එහි අඩුපාඩු ගුරුවරයා සමග සාකච්ඡා කරගත යුතුයි. හරි. දරුවනේ ඔබට මීට අමතරව කඩු නර්තනයෙන් අනතුරුව මෝල් ගස් නර්තනය ඉදිරිපත් කිරීමට තිබෙනවා. අපි බලමු මෝල් ගස් නටුමෙහි දකින්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. ගැමි නැටුම් වල තිබෙන සුවිශේෂී නර්තනාංගයක් විදිහට මේ මෝල් ගස් නර්තනය හඳුන්වන්න පුළුවන්. මෑත කාලයේදී දේශීය ගැමි නැටුම් වලට එක් වූ නර්තනයක්. මේ මෝල් ගස භාවිතා කරන ආකාරය පිළිබඳ ඔබ නිවැරදි අවබෝධයකින් යුක්තව නර්තනය රචනා කළ යුතුයි. එහිදී අතින් අතට මාරු කරමින් කෙටීම, ඒ වගේම තනි අතින් මෝල් ගස හැසිරවීම, දෙදෙනෙකු එකතු වී දෙමෝලෙන් කෙටීම වැනි විවිධ අවස්ථා මේ නර්තනයට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වංගෙඩිය හෝ සකස් කරගත් බිම් ප්‍රදේශයක් හෝ තෝරා ගනිමින් රවුමට සිට කණ්ඩායමක් විසින් වී කොටනු ලැබීම එකිනෙකට වෙනස් වූ විවිධ ක්‍රම අනුගමනය කරමින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම කාන්තාවන්ගේ ලාලිත්‍ය, කඩිසර බව, ඒ වගේම ශක්ති සම්පන්න බව, සමබරතාවය සහ සම්බන්ධතාවය, සුන්දරත්වය කියන ගති ස්වභාවයන් ඉස්මතු වන පරිදි ඔබට චලන නිර්මාණය කරගත යුතුයි. එහිදී විශේෂයෙන්ම ඔබ සැලකිල්ලට ගත යුතුයි. ඔබ වේදිකාවකදී මේ මෝල්ගස් නර්තනය ඉදිරිපත් කරනවා යයි සිතන්න. මේ වේදිකාවේ දිසා හා තල භාවිතා කරමින් අවකාශය මැනවින් යොදා ගනිමින් මේ නර්තනයේහි අදාළ රංග රටාවන් නිවැරදිව යොදා ගනිමින් එහි චමත්කාර භාවය වැඩි කරගන්න පුළුවන්. දුවේ පුතේ මෝල්ගස් නර්තනය නිර්මාණය වුණු මුල් යුගයේදී ශාන්ති කර්මවල ගායනා කරන ලද කවිත් මේ සඳහා යොදාගෙන තියෙනවා. පසු කාලීනව ශාන්ති කර්ම ගායනාවන්ගෙන් පරිබාහිරව මෝල්ගස් නැටුම සඳහා උචිත කවි නිර්මාණය කරගෙන තියෙන බව අපිට දකින්න පුළුවන්. දුවේ පුතේ ඔබට ක්‍රියාකාරකමක් විදිහට මේ නර්තනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කණ්ඩායම් වලට බෙදී රංග උපකරණයේ විදිහට මෝල්ගස නිවැරදිව හසුරවා ගනිමින් ඔබ පුහුණු වූ කවි ගායනාවන් අනුව මේ නර්තනය ඉදිරිපත් කරගත යුතුයි. හරි, අපි බලමු මේ මෝල්ගස් නැටුම සඳහා යොදා ගන්නා කවි ගායනාවන් මොනවද කියලා. දුවේ පුතේ කඩු නර්තනය වගේම මේ මෝල්ගස් නර්තනයේදීත් යොදා ගන්නා කවි ගායනාවන් සරල නාද මාලාවකින් තමයි නිර්මාණය වෙලා තියෙන. සරල භාෂාවක් තිබෙනවා. හරි, අපි බලමු මාත්‍රා 3 තනිතට අදාළ කවි ගායනාවක්. රනේ රුවසේ වතරු වින්දිලේදෝ රනේ බරණ ගත වට සරසාදෝ රනේ ඔසරි පොට නෙරිය තබාදෝ රනේ දෙකොන විලි මෝලගෙනේදෝ. හරි දුවේ පුතේ ඊට අමතරව ඔබට තවත් මේ මෝල්ගස් නර්තනය සඳහා කවි ගායනාවන් යොදා ගන්න පුළුවන්. එහිදී ඔබ ලය වේගයේ අඩු ලයේ සිට වැඩි ලය දක්වා තමයි යොදාගත යුත්තේ. හරි, අපි බලමු මේ මෝල්ගස් නර්තනය සඳහා තව තවත් තිබෙනවා විවිධ නාදමාලාවන්. අපි බලමු මාත්‍රා
දෙකේ තන්තිතට අදාළ කවි ගායනාවක්. දිවි කඳුරුද ගස එතන තියෙන්නේ සත්වියතක් දිග මොහොල කපානේ රන්විලි දෙකොනට සෝදින් තබානේ සත්දින දොස් හැර දෙපා තබානේ. හරි. දුවේ පුතේ මේ මෝල්ගස් නර්තනය මම කිව්වා මෑතකදී තමයි දේශීය ගැමිණටුන් වලට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මෙහිදී ශාන්ති කර්මවල එන අටමගලේ කවි යොදා ගන්නා බව විශේෂයෙන් මතක තබා ගන්න. මේ අටමගලේ කවි තුල මේ මෝල්ගස් නර්තනය හා සම්බන්ධ කවි ගායනා දකින්න පුළුවන්. එහිදී මෝල්ගස්වල ස්වභාවය තමයි නිරූපණය වන්නේ. හරි දුවේ පුතේ ඔබගේ ශ්‍රේණියට අදාළව කඩු නර්තනය සහ මෝල්ගස් නර්තනය පිළිබඳව අප සාකච්ඡා කළා. මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති. එහිදී යොදා ගන්නා කවි ගායනා මොනවද? එහි සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒ වගේම එම නර්තනය නිර්මාණය කරගන්නේ කෙසේද යන වග. ඉතින් ඔබ මේ කියපු දේවල් හොඳින් මතකයේ තබා ගනිමින් පුහුණු වන්න අභ්‍යාසයේ යෙදෙන්න. ඔබගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහාත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් දුවේ පුතේ අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔබට ආයුබෝවන්.